අද කතාව තමයි එක්තරා ගම්මානයක සිදුවන අద్භූත සිදුවීමක් ගැන. ඉතින් යාළුවනේ මෙන්න මේක වෙනද වගේ වෙන එසේ මෙසේ සිදුවීමක් නෙමෙයි. මෙන්න මේක මේ ගමේ අයට වෙන ලොකු තර්ජනයක් සහ මෙන්න මේ ගමේ අයට අත්විඳින්න වෙන අద్භූත සිදුවීමක්. ඉතින් යාළුවනේ මේ අద్භූත සිදුවීම නරඹන කලින් අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ බර්මුඩි කියන රටේ එක්තරා ගම්මානයක ජීවත් වුණා පොඩි කියලා ළමෙක්. ඉතින් මෙයාගේ අම්මට කිව්වා මං ගිහිල්ලා අපේ ගමේ තියෙන ලිඳෙන් වතුර ටිකක් අරගෙන එන්නම් කියලා. ඉතින් මෙන්න මෙයා මේ විදියට ලිඳ ගාවට යනවා වතුර ටිකක් අරගන්න. ඉතින් එයා ලිඳ ගාවට යද්දී එයාට කිසි දවසක මුහුණ දීමට නොහැකි සිදුවීමක් අත්දකින්න වුණා. ඒ තමයි එයා දැක්කා යක්ෂ කාන්තාවකගේ මූණ අඬන විදිය වියරුවෙන්. ඉතින් මෙන්න මෙයා මේ රූපය දැකලා බය වෙලා ගෙදර දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ පොඩි රැ වෙනකම් කල්පනා කරේ මේ සිද්ධිය ගැන ගමේ ඉන්න කාටම හරි කියනවාද කියලා. මෙයා තීරණය කරා මේ ගමේ ඉන්න තාපසතුමාට මේ ගම කියන්න. ඉතින් මෙයා මේ තාපසතුමාට මෙන්න මේ යක්ෂ සිදුවීම් වෙන විස්තරය කිව්වා. ඉතින් මේ විස්තරය කොට පස්සේ කිව්වා මේ වගේ යක්ෂ සිදුවීම් වලට මන් ළඟ ඉන්න හොඳ තාපසතුමෙක් මං එයාව සම්බන්ධ කරලා දෙන්නම්. එයාට හැබැයි ලොකු ගණක් දෙන්නයි කියලා. අපේ පොඩි ඒ දෙයට කැමති වුණා. පහුවදා උදෙන්ම එන්නේ තාපසතුමා මෙන්න මේ ගමට ඇවිල්ලා ඉන්නේ මොකක්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න. ඉතින් තාපසතුමාට තේරුණා මේ ගමේ යම් කිසි අద్భుත සිදුවීමක් වෙනවා කියලා. ඊට පස්සේ ආ කිව්වා මම ඔයාලා මෙයාලගෙන් ගම බේරලා දෙන්නම් කියලා. බය වෙන්න එපා කියලා. ඒකත් එක්ක මේ ගමේ ඉන්න හැමෝටම පොඩි විශ්වාසයකුත් ආවා. ඊට පස්සේ මේ තාපසතුමා යන්න පූජාවට අවශ්‍ය දේවල් සූදානම් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ගමේ අය මුහුණට මුහුණ බලාගෙන කතා කරා එයාලට අත්දකින්න උන මේ යක්ෂ සිදුවීම් ගැන. ඉතින් ඒ විතරක් නෙමෙයි යාළුවනේ මෙන්න මේ තාපසතුමා ගියාට පස්සේ ඊළඟ දවසේ අමාවක දිනයක්. ඉතින් අපේ පොඩි හැංගිලා මෙන්න මේ ලිඳ ගාව ඉඳගෙන බලාගෙන හිටියා. ඇයි කිව්වොත් අමාවක දිනවලට යක්ෂයෝ කැළඹෙනවා කියන සිද්ධිය ගැන මෙයාගේ අම්මගෙන් අහගත්ත නිසා. ඉතින් එයා දැක්ක අර කාන්තාව වීර රූපෙන් ලිඳින් එළියට ඇවිත් ඉන්නවා. ඒත් එක්ක මේ ගමේ මිනිස්සෙක් මේ ගමේ පාර මැදින් යනවා. ඉතින් මේ විතර පාර මැදින් යද්දි මේ යක්ෂණි එකපාර මැද්දට කඩාගෙන පැනලා මෙයා වේ වෙලාවෙම මරලා දානවා. ඉතින් මෙන්න මේ සිදුවීම ගැන අපේ පොඩි දුරින් ඉඳන් බලාගෙන තමයි හිටියේ. ඉතින් යාළුවනේ මෙන්න මේ සිද්ධිය ගැන බලාගෙන ඉඳිය පොඩි හිතුවා මේකට මොකක්ම හරි දෙයක් ඉක්මනින් කරන්න වෙයි කියලා. ඉතින් ඒත් එක්කම part 1 ඉවර වෙනවා යාළුවනේ. part 2 ඕනනම් අපේ YouTube channel එක subscribe කරලා පල්ලෙහාන් part 2 කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.